නැතුව මෙතන තියුණ පාළුවක්. මැනිකේ අක්කට මතකද එදා හවස හදිස්සියෙම කෝල් එකක් ආවා. Hello. Doctor, call for you. Yes. Yeah. Dalsi. Nursing home में भी movement है तो हाट. වෙලා ඉදිරියට යන්න. Shortcut එකේ යමු. එහෙනම් යන් ඉක්මන් කරමු දැන් තවත් වෙලා යනවා නේද? මැනිකේ අක්කා ඔයා මිස්ටර් ලෙනර්ඩ්ත් එක්ක කාර් එකේ ඉන්න. අපි දැන් බයික් එකේ යමු. මම තමයි මේ වැඩේ කරන්නේ. අර බලන්න අතන ඉන්නවද? පොඩ්ඩක් බලන්න දෙන්න. අපි දෙන්න විතරේ කමන්නේ නැද්ද? යන්න දොස්තරයා එනවා වගේ. ඒක ඉති කරපන්. ටිකක් දාපන්. සම්සල දන්නවද මේක රක්ෂිතයක් බව? ඉතින් දොස්තර මහත්තයාගේ වැඩක් බලාගෙන හිටියනම් ඉවරයිනේ. අපේ වැඩවලට ඇඟිලි ගහන්න ඕනේ නෑනේ. මොකක්? මං වැඩ කරන්න ඕන තමුන්ලා කියන විදිහට. අනික මේක රක්ෂිත වනේ කොහොලයි මෙහෙම හොරෙන් ගස් කපන්නේ ඒක තහනම් කියලා දන්නේ නැද්ද ඔයාලා? ડોක්ටර් මේක අපේ තන අපේ ගම අපිට ඕන විදිහට අපි වැඩ ගන්න. ડોක්ටර්ගේ වැඩක් ડોක්ටර් බලා ගන්න. අපි අපේ වැඩ බලා ගන්නවා. අයිසේ මේක තමුසලාට තහනම් තන. ඉතින් හරි ඉතින් අපි කතා කරලා මොනවා හරි කරගමු. කතා කරමු. ඩල්සි දෙන්න ෆෝන් එක දාන්න වහන්න පොලිසියට. ડોක්ටර් කොහටද කෝල් කරන්න හදන්නේ? කෝල් කරන්න එපා. අපි මොනවා හරි බලා ගමු. තමුසලාගේ මිනිස්සුන්ට සමාව දෙන්න බෑ. මේක රාජ්‍ය රක්ෂිතයක්. තමුන් දන්නවද ඒක? ඒක හරි ડોක්ටර් අපි මොනවා හරි මේ ගැන කතා කරලා මොනවා හරි කරගමු. පුළුවන් සමාව දෙන්න බෑ. නෑ නෑ දැන් එකපාරක් නෙමෙයි අපි දෙතුන් පාරක්ම කිව්වනේ ડોක්ටර්. අපි උත්සාහ කරන මේ ගස් කොළන් ආරක්ෂා කරන්න. මිනිස්සුන් මේක විනාශ කරනවා. එකපාරක් දෙපාරක් නම් කමන්නේ නැහැ. කිවිලි කණ්ඩ ඔලේ ගස් කපන්නේ. හරියන්නේ නැහැ මේක දැන් අපි නීති මාර්ගය හරි. Hello. Yes speaking Osi. ડોක්ටර් මේ පොඩ්ඩක් පොඩ්ඩක් කියන දේ අහන්න හරිද? හැම රටකම පරිසරවේදීන්ට ඔය වගේ අනුතුරුදායක සිද්ධීන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ડોක්ටර් තියෙන්නේ ලෙඩුන්ට බෙහෙත් දීගෙන වෙදකම් කරගෙන ඉන්නනේ. ඇයි මේවට ගියේ? මිස්ටර් ලෙනවර පුදුම කියන්නේ පරිසරවේදීන් කියන්නේ
ගස් කපනයි කියන්නේ එකම කතාව. මට පාඩු වෙන්නලු. ડોક્ટર ප්‍රසාද්ට මතකද අපේ සීලරතන ලොකු හාමුදුරුවෝ? මොකද මතක නැතු? අපි ඒ කාලේ හොඳ ගැටව නේද? උන්වහන්සේටත් ওই දෙයමයි සිද්ධ වුණේ. එදා හාමුදුරුවෝ පැමිණිල්ලක් කළා වනාපරාධයක් ගැන. පරිසර නිලධාරියා ගස් කපන්නන්ට නඩු දැම්මා. කෝපයටපත් වුණු ගස් කපන්නෝ හාමුදුරුවන්ගේ පරිසර කාර්යාලය කුඩුපට්ටම් කළා. ඕක පරණ කතාවනේ. වෙච්ච දේ කියන්නකො කොන්ගෙන් කොහමද බේරුනේ? මේ විස්තරය අපි දැනගත්තේ මැරෙන්ගෙමයි. මොකද මේ දෙන්නටම සිහිය නැති වෙලා හිටියේ. මොකද්ද දෙහිලබක් මේ කරන්නේ? අයි මෙච්චර හදිස්සි මේ වුණේ. බයිලා කතා කරලා නෑ මුදලාලි. මුන් දෙන්න මොන හරි කරමු කරන දෙයක්. දැන් ඉතින් මොනවා කරන්නද උඹ කියන්නේ? මොනා කරන්නද? මුන් දෙන්න අර බයික් එකට දාලා පල්ලෙහාට තල්ලු කරමු. එහෙමත් කරන මොකද කරමු ඉක්මන් කරපන්. මුදලාලි. අපි මේක නිකන් අතල්ලා වඩන්නේ. මේක ගෙනියමු කැලේට. යකෝ මේ මෙච්චර දෙයක් වෙලාදී උඹ තවත් ලෙඩක් දාගන්න හදන්නේ. අන්න අර බෝට්ලයක් හදවුවේ. තහනම් කරේ. මං ඒකට ගෙනියන මේක. දන්නේ නැහැ උඹ. මුදලාලි. ඔන්න ඔය කෙහෙම අතර දාලා එන්න මෙහාට යන්න. මුදලාලි. ඔව් දාමු. මෙන්න තියපන් මේ කොල්ල. දැන් මේ වැඩේ නිකන් අමේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔබ ගිහිල්ලා මොනවද වාරිමාරේ. මුදලාලි බඩු දිනනවා. ඊයේ ගත්ත දැනම ඇති. එහෙනම් ගමු බලන්න නියංගෝ. මුදලාලි වැඩේ කරලා මම මේක මරනවා. හරි බං. ඒ කරලා මනොත් එකයි මරලා ගත්තේ දෙකම එකයි බං. ඒ මුදලාලි කැමැත්තනේ. මරලා වැඩේ කරමුකෝ. හරි. මුදලාලි තෙල්වන් දාහරු ගිනි කිකිලි. ඕ මටත් අය පේන්නේ නැහැ බං. මගේ ඇත්තට පේනවනේ. එහෙනම් මම වැඩේ පටන් ගන්නවා. බලපන් කොල්ලෝ එක්කන්ට. තෙල් මන් ආතපු ගිනි කිකිලි. ගිනි කිකිලි. අම්මගේ බොල මේ
කී මෙච්චර දෙයක් වෙලත් මේ කළුවර කාමරේ භාවනා කරනවනේ යකෝ. අද තමයි උඹගේ අන්තිම භාවනාව. කිනික් කිකිලි දෙන්නම් උඹට හොඳ භාවනාවක්. අපි ඇති ඔයින් ගියා. ඉතින් උන් දෙන්නට මොකද වුනේ? අවශ්‍ය නීතිමය කටයුතු ආරම්භ කරලා තිබුණේ. ඒත් ડોක්ටර් කැමති වුණා ඔවුන්ට සමාව දෙන්න. මොනවා ડોක්ටර් සමාව දෙන්නේ? උන් අපිව මරන්නයි හැදුවේ ડોක්ටර්. මට ඇහුණා උන් කියපු දේවල්. ලෙනමල් සර්ලට ඕව තේරෙන්නේ නැහැ ඩල්සි. තුවාලේ තියෙන කෙනාටයි වේදනාව. මැනිකේ එහෙම පටු විදිහට හිතන්න එපා. සිල්රත ලොකු හාමුදුරුවෝ අපට දුන්න ආදර්ශ විදිහට තමයි මම වැඩ කරන්නේ. ඒ මොකද්ද? ඉදා සිල්රතන හාමුදුරුවන්ට මැරුව පහර දුන්නා. ඒ සිද්ධියත් මේ වගේම සිද්ධියක්. මගේ මේ ඔළුව පැලුවා කියලා කාටවත් පවු නෑ. මොකද දෙපැත්තෙම අය කරුණු තේරුම් අරන් සමාදාන වුණානේ. ඔළුව පලාගෙන උනත් දායකයෝ සමාදාන කරන එක තමයි පන්සලේ යුතුයකම. ඕක තමයි සිල්රත ලොකු හාමුදුරුවෝ අපට දුන්න පූර්ව ආදර්ශය. කොමාරි මේ පරිත්‍යාග නිසා වන අපරාධකාරීන් දෙදෙනෙක් අද පරිසර වේදින් වෙලා. දැන් ඒක විශ්වාසද? ඔව් දැනටමත් වුන් ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ට. හා දෙන්නම එමුකෝ බලන්න මෙයාට. මේක විශේෂ අවස්ථාවක්. මේ විශේෂ අවස්ථාව වඩා උපවත් කරන්න මොවුන් ධන පරිත්‍යාගයක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපේ පරිසර සංවිධානය වෙනුවෙන්. ලක්ෂ 2ක මුදලක්. ඒක හරියන්නේ නැහැ වෙන කියක්කා. කරන්න ඕනේ හැමදේම කරලා තව සල්ලි පරිත්‍යාග කරන්න. මම යනවා නෑ ඔයාලා ඉන්න ඕකේ. මොකද කලබල වෙලා? කොහොම කලබල වෙලා වැඩ කරන්න බෑ ළමයෝ? මොකද්ද ડોක්ටර් මේ කරන වැඩේ තේරුම? ડોක්ටර්ට අමතකද උන් අපිව මරන්නයි හැදුවේ. හරි ඩල්සි, ඒ කොටම වඩා අපි ජීවිත පරිත්‍යාග කරන්න බැඳලා ඉන්න පරිසරවේදී. ડોක්ටර් ඇයි ડોක්ටර් පිරිමින් නිසාද මෙහෙම දේවල් කරන්නේ? හරි. අපි මේ ගැන අපිට මීට වැඩි බුද්ධිමත් හිතුමුකෝ. පොඩ්ඩක් ඉන්නකෝ. ඩල්සි සංසුන් වෙලා අහගන්න. නීතිඥවරයෙක් විදියට මං කියන්නේ උන් අපරාධයක් කරා කියලා ඔප්පු කරන්න බෑ. මේක අසාධාරණයි ෆොක්ටර්. එදා තවඩින්ගෙන් මං හිටියේ නැත්තම් ડોක්ටර්ත් මරලා. එහෙම වෙලා තව මොන සාක්ෂි? මේක දිගින් දිගට ගෙනිච්චොත් ඔවුන් අපෙන් ඈත් වෙනවා. විරුද්ධවාදී වෙනවා විතරයි.
දැන් අපි දිනලායි තියෙන්නේ. ඔවුන් පරිසරවේදීන් වෙන්න ප්‍රධාන හේතුව තමයි වාගේ නිර්භීතකම. මිස්ටර් ලිනවර දැන් මේ මිනිස්සුන්ට සමාව දීලා අපි සත්කාරයක් නෙමෙයි කරලා තියෙන්නේ. මේ දාසි කලබල වෙලා ටික. මේ කලබල නෝනේ නෑ මයි. ඔවුන් හිතන්නේ වනාන්තරයේ තියෙන ශක්තියකින් වා ක්‍රියාත්මක වුණා කියලායි. ඒ තියෙන ගෞරවය නැති කරගන්න එපා. තේරෙනවද ඔයාලට? දැන් මොකද පාරේ ඔයා මේක තීරුම් ගත්ත එක ලොකු දෙයක් ඩල්සි. අපිට පෞද්ගලික ලාභ ප්‍රයෝජන අවශ්‍ය නැහැ වගේම පෞද්ගලික කෝණතරත් අවශ්‍ය නැහැ. ඔවුන් අපරාධකාරීන් කියලා ලේබල් කරනවට වඩා පරිසරවේදීන් කිරීම තමයි වැදගත්. ඒක අපේ ජයග්‍රහණය. අපි ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙලා වැඩ කරන්නේ ඒකටනේ. සදාදින්නිමි ප්‍රාණවායුව උස්මපද සඳහා චන්දතාපෙන් විදීන්නට සෙවන දෙමි සැමදා සිඳී යන්නට නොදී උල්පත් රකිමු ජල ගබඩා ඉපදුනේ නිවන්නයි දුක් ගිනි ඔබේ එහිත් ඇයි සතුරන් වගේ කියාදිනු මෙන මිනිසුනේ කියාදිනු මෙන මිනිසුනේ කළ මෙන අනේ අපහට වැරදි සිදුවී නම් මේ මහා විශ්වයේ අන්තන ජීවයක් නම් නෑ සතුන් මිනිසුන් කහ කොලින් සැදි එකම පවුලක් වී තුරුලතාවී ඉපදුනේ නිවන්නයි දුක්